කොහොමද යාළුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ ඕපන් යුනිවර්සිටි එකට. මේ ඕපන් යුනිවර්සිටි එකේ විවිධ ෆැකල්ටි තියෙනවා. අපි ආර්ට් ෆැකල්ටි එක ගත්තත්, මැනේජ්මන්ට් ෆැකල්ටි එක ගත්තත්, සයන්ස් ෆැකල්ටි එක ගත්තත් මෙයාලගේ විශේෂත්වය ඇත්තටම ළමයින්ට ඇවිල්ලා ඉගෙන ගන්න හොඳ පරිසරයක් මේ විශ්වවිද්‍යාලවල තුල තියෙනවා. ඉතින් අපි කතා කරලා බලමු අපි අද මේ ෆැකල්ටි එකේ නැචරල් සයන්ස් ෆැකල්ටි ඇවිල්ලා ඉන්නේ. අපි නැචරල් සයන්ස් ෆැකල්ටි එකේ අද මේ තියෙනවා ඕපන් ඩේ එකක්. ඉතින් ඔයාලට ඇවිල්ලා මේක තාමත් විවෘතයි. ඇවිල්ලා නරඹන්න කියලා මතක් කරනවා. ඒතර අපි දැන් සම්බන්ධ වෙමු නැචරල් සයන්ස් ෆැකල්ටි එකේ අපේ මදීෂත් එක්ක. පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මේ අද අපේ මේ අපේ සුරජි ඩිපාර්ට්මන්ට් එක ඔයාලට එක්ස්ප්ලেইন කරගෙන යන්න ඉතින් අපි සාමාන්‍යයෙන් බැචලර් ඔෆ් නැචරල් සයන්ස් ෆැකල්ටි එක තමයි තියෙන්නේ. අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා BSc Natural Sciences, Wildlife Conservation, ඒ වගේම MSc ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අද ඔයගොල්ලෝ දෙන්නේ ඔයාලට අපි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කෝර්සස් ඇතුලේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලගෙන යන්න පුළුවන්. ඒ ස්පෙසිමන්ස් තමයි අතර මේ පොඩක් අපේ විස්තර කරොත් නේ යන ශ්‍රී ලංකාවට ආවේනික සත්තුද? ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වෙක් ශ්‍රී ලංකා ලෙපර්ඩ් කියලා තමයි මෙයා හදන්නේ. ඒකෝට අපි මෙතනට හැරෙමු. මෙතනක් ඉන්නවා අපිට බලන්න පුළුවන් සත්ත්වෝ නේද? ඒකෝට අපි මෙතන දාවත් මානවයාගේ ඇටසැකිලි වගේම සත්තුන්ගේ ඇටසැකිලිත් තියෙනවා. මේක නම් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරමු. රියල් ස්කල්ප්චර් තමයි තියෙන්නේ. හියුමන් ස්ටෝරි ලක්ෂණ පන්සල් වගේ තියෙනවා. මේවා අපි ඉන්ෆර්මේෂන් ජෙනරල් තමයි මේවා තියෙන්නේ. මේවා රියල් ස්කල්ප්චර් තමයි හොස් එක. අපිට මේ වෙක්ටර් කරනවා. මෙතන මේ ලංකාවට ආවේනික සාප්පු විශේෂණය දෙන්නේ. ඔව් ලංකාවට ආවේනික ඉන්නවා. නෝනාත් ඉන්නවා. මේ ගැන පොඩ්ඩක් විස්තර කරොත්. මෙතන විවිධ වර්ගයේ සත්තු තැන්පත් කරලා ඉන්න ෆෝමලින් යොදලා කාල තියාගන්න ප්‍රයෝජනලා තැන්පත් කරපු සත්තු ඉන්නවනේ. හරි එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට එක්ස්ප්ලেইন කරන්නද?